මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අපි හිතමු ඔබේ දැන් වයස අවුරුදු 30ක් 40ක් 50ක් හරි කීයක් හරි වගේ කියලා. ඔබ ශරීරය දිහා හොඳට අවධානය යොමු කරලා බලන්න. ඔබට මොන වගේ විශාලත්වයක්ද, මොන වගේ බරක්ද, මොන වගේ හැඩහුරුකමක්ද තියෙන්නේ කියන එක ගැන ඔබ මනසින් අදහසක් ගන්න. ඊට පස්සේ ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 5 වගේ පුංචි කාලේදී ඔබේ ශරීරය මොන වගේද කියලා. ඊටාම කුඩා මොළ කැටි මොන්ටිසෝරි යන පුංචි ශරීරය කොයි වගේද කියලා ඔබ නැවත වරක් හිතලා බලන්න. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබේ මේ දැන් තියෙන ශරීරයයි අවුරුදු 5 කාලේදී තිබුණු ශරීරයයි මේ දෙක අතර බලන්න අහස පොළොව වගේ වෙනසක් තියෙනව නේද? එතකොට මම අහන ප්‍රශ්නේ තමයි ඔබ හිතලා බලන්න මේ අවුරුදු 5 පුංචි මොළ කැටි ශරීරය දැන් ඔබේ ඔය ශරීරය ඇතුලේ තියෙනවද? නැත්තම් ඒ පුංචි කාලේ තිබුණු අවුරුදු 5 පුංචි ශරීරය තුළ ඔබ දැන් ඔය තියෙන ශරීරයේ ඒ කුඩා ශරීරය ඇතුලේ තිබුණාද? එහෙමත් නෑ නේද? එතකොට එහෙමනම් ඒ කුඩා ශරීරයයි මේ දැන් තියෙන ශරීරය දෙකම එකක්ද? අන්තිම ප්‍රශ්නේ. එහෙමනම් ඒ ප්‍රශ්න ඒ කුඩා ශරීරයයි දැන් තියෙන ශරීරයයි දෙකක්ද? ඔබ අනිවාර්යෙන් උත්තර දෙනවා ඔව් දෙකක් කියලා. එහෙමනම් මං අහන්නේ මේ ශරීරයටත් මේ ශරීරයටත් දෙකටම මම කියලා කියන එක සුදුසුයිද? ඒ ටික තමයි මගේ ප්‍රශ්න ටික. හරි. ඔබ ඔය ගැන චුට්ටක් තනියම කල්පනා කරලා බලන්න. මොකද මේ ඔබ ආධ්‍යාත්මික ගමන තුළ ඉදිරියට යනකොට ඔබට මේ ප්‍රශ්නය සහ මේ ප්‍රශ්නට ඔබ දරන අදහස ඉතාම වැදගත්. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ එක දිගට පවතින මම කියලා එක ශරීරයක් නැහැ. දැන් අවුරුදු 5 ශරීරය එක පාට ඔබේ දැන් තියෙන ශරීරයට මාරුණා නෙවෙයිනේ. එතකොට ඒ අතරතුරේදී දහස් වර ලක්ෂ වර ওই ශරීරය මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන ශරීර එකම ශරීරයක් කියලා එකක් නැහැ උතන. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ශරීරය කියන එක ශරීරයක් නෙවෙයි. මේ ශරීර පරම්පරාවක් විදිහට තමයි අපි හිතන්න ඕන. එතකොට ශරීර පරම්පරාවක් මෙතන තියෙන්නේ, එක ශරීරයක් නැහැ. එතකොට එක ශරීරයක් නැත්නම් අපි හැමදාම මම කියලා එදා හිටියෙත් මම, මේදා හිටියෙත් මම, දැන් ඉන්නෙත් මම, ඊට පස්සේ ඉන්නෙත් මම කියලා එහෙම ගන්න එක සුදුසු නෑ. ඒතර ආධ්‍යාත්මික මගේ ගැඹුරට යනකොට ඔන්න ඔය සංකල්පය අපි බිඳින්න ඕන. මේ සංකල්පේ බින්දොත් තමයි අපිට ගැඹුරු සියුම් ඥානයකට ඒ සහ සියුම් තලයන් වලට අපිට ඒ තලයන් වල තියෙන අත්දැකීම් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ තලයන් වල ඉන්නකොට අපිට මේ ඔවැනි මේ සියුම් සංකල්පනා හරි වැදගත් වෙනවා. හරි නිවැරදි තේරුම් ගැනීම, තමන් ගැනම නිවැරදි තේරුම් ගැනීම හරි වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට ඔබව සොයා ගන්නවා. ඒතර මම කවුද කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ගියාම ඔන්න ඔය තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි. ඉතින් ඕක පහු කරගෙන ඔතන වරද්දගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඉස්සරහට යන්න නම් මේ වගේ තැන්වල තියෙන මේ මූලික මට්ටමේ තියෙන මේ වගේ ප්‍රශ්න වලට අපි හරියට අදහසක් ඇති කරගෙනම තමයි යන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔබට ඒක මතක් කරන්න තමයි මේ පුංචි වීඩියෝ එක කරේ. ඔබ හිතලා බලන්න නැවතත් හැමදාම මේ එකම මමද මේ ඉන්නේ. එහෙම නැත්නම් මම කියලා ගන්න සුදුසු නැති ශරීර පරම්පරාවක්, විශාල ශරීර ප්‍රමාණයක්, එක වගේ ශරීර ප්‍රමාණයක් දිගින් දිගට පවතිනවාද කියන එක හොඳට හිතලා බලන්න. එතකොට මේක නැවත ඔබ හිතනවා නම් ඒක ඉතාම හොඳයි. මොකද අපි නිතරම ඒක ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට අපිට වැටහෙන්න ගන්නවා මේක අනාත්මයි, කියන්නේ මම කියලා ස්ථිර කෙනෙක් නැහැ කියන අදහස ඔබට එන්න පටන් ගන්නවා. ඉතින් මේ අදහස ඔබ දැනටමත් ඇවිල්ලා ඉන්නවා නම් ඒක ඉතාම හොඳයි. ඒක දිගටම කරගෙන යන්න. ඒ විදිහටම මේ අදහස පවත්වාගෙන යන්න. ඔබට මේ ආධ්‍යාත්මික මගේ ඉදිරියටම යන්න සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.